අයිබන් ඉතින් ඔබ මේ දකින්නේ මේ ඔයාලට පේනවා ඇති විශේෂම මේ දවස්වල කාලගුණය ගැන ගොඩක් කතා වෙන හින්දා මම මේ වීඩියෝ එක දාන්න හිතුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන සුලි කුණාටු 4ක් කැරකෙනවා. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මේක හුරිකේන් ට්‍රැකර් එකක්. හුරිකේන් ට්‍රැකර් එකක් කියලා කියන්නේ සුලි කුණාටු කොහේ හරි තියෙනවා නම් ඒ දේවල් පෙන්වන ට්‍රැකර් එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ චෙන්ගේ කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙහාට ගියහන් පස්සේ 95 SL එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ ෆන්ක්ෂන් කියලා එකක් මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම මෙන්න මේ හැරි තියෙනවා. තව එකක් 30W කියලා. ඉතින් මෙන්න මේ වගේ හුරිකේන් 4ක් එහෙම නැත්නම් සුලි කුණාටු 4ක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා මේ ලෝකේ පුරා. හැබැයි ඔයාලට පේන ඇති මෙන්න මේ 4ට මැදි වෙලා, ඒ කියන්නේ මේ 4 ලංකාවට ආවේ නැතු වුණාට ඔයාලට පේනවා ඇති මේ නිල් පාටින් පෙන්ලා තියෙන්නේ මේ වහින දේවල් තමයි වැස්ස තමයි පෙන්ලා තියෙන්නේ. මේ වැස්ස පෙන්වන හින්දා තමයි මේ හුරිකේන් ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඔයාලට මෙතන යට දෙන්නේ දවස පේනවනම් මේ රෙකෝඩින් එකේ තියෙනවනම් මම හිතන්නේ මේක තියෙනවා වෙනටත් පුළුවන් බොහෝ විට තියෙනවනම් ඔයාලට පේනවා මේ 23 වෙනිදානේ අද. ඉතින් 23 මම මේක ටිකක් එහාට ඇදගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බලන් ඉන්න මේ ලංකාව තියෙන තැන බලන් ඉන්න. දැන් මේ ඔයාලට පේනවා මේ සාමාන්‍ය නිල් පාට කාලගුණයක් තමයි තියෙන්නේ. එතකොට මේ නිල් පාට කාලගුණ ඔයාලට පේනවා ඇති මිලිමීටර 3 10 වගේ වැස්සක් තමයි පෙන්눔 කරන්නේ. එතකොට මෙන්න මේ හරියේ මේ පුත්තලම් පැත්තට වෙන්නේ නැත්නම් අනුරාධපුර පැත්තට වෙන්නේ වවුනියාව පැත්තට වෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලා නිල් පාටක් තියෙනවා. මේ ලා නිල් පාට වුණත් සාමාන්‍යයෙන් එක ලොකු වැස්සක්. ඒ කියන්නේ මේ වෙලාවේ වහින වෙලාවන බැලුවොත් එහෙම ටිකක් අපිට ලොකු වර්ෂාපතනයක් තියෙන එකක්. හැබැයි ඒක මේ 23 වෙනිදා. ඉතින් අපිට ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. නමුත් මම දැන් මේ හිතා ගන්න බැරි වුණාට කොහොමද ඒක වෙන්නේ කියලා පෙන්වන්න තමයි යන්නේ. ඔයාලට හිතා ගන්න පුළුවන් විදිහට. අපි නම් බලමු දවසක් චුට්ටක් ඉස්සරහට අදන් ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් දැන් පාට වෙනස් වෙන හැටි. ඔන්න බලන්න දැන් නිල් පාට ටික වැඩි වෙගෙන යනවා. මේ යන්නේ 23 වෙනිදා අවසාන හරිය. එතකොට මෙන්න දැන් 24ට කිට්ටු වුණා. ඒතරට පේනවා ඇති අර නිල් පාට තියෙන ඒවා ටිකක් ලා රතු පාට කහ පාට වේගෙන එනවා. ඒ වගේම තමයි අර හැමතැනම තියෙන දේවල් ටික වැඩි වේගෙන එනවා පේනවා ඇති. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඇත්තටම මහා පරිමාණයෙන් වර්ෂාවක් එහෙම නැත්නම් මහා පරිමාණයේ කාලගුණික විපර්යාසයක් සිද්ධ වෙගෙන තමයි යන්නේ. මේ 26 වෙනිදා දවසේ තමයි ඔයාලා මේ දකින්නේ. 26 වෙනිදාට කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. 26 වෙනිදා හවස 4 විතර තත්ත්වය තමයි මේ තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන්. එතන මෙන්න මෙතන මේ ලොකුවට සුලි කුණාටුවක් ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හැබැයි මේක මම කලින් බැලුවා. ඒතකොට ඒක ටික ඉන්දියාව පැත්තට යනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ඒක කැරකි ඉන්දියාව පැත්තට යනවා. මේ තියෙන 27 වෙනිදා දවල් 3ට විතර වගේ තියෙන රූප රාම බලක්. ඒ කියන්නේ මේ වගේ තත්ත්වයක් තමයි ඒ වෙනකොට තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට බැලුවොත් එහෙම 27 28 කියන කාල සීමාවල වල ටිකක් භයානක විදිහට තමයි කාලගුණික තත්ත්වයේ තියෙනවට පේන ඇති. බැලුවොත් මේ ටිකක් මම මේක zoom out කරන්නම්. ඉතින් ඒතර අර සුලි කුණාටු ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරි මෙන්න මේ විදිහට. එතකොට මේ 28 වෙනිදා දක්වා තියෙන තත්ත්වය වලට පේන ඇති මේ ලංකාවට ක්‍රියාත්මක නොවුනත් හතර වටෙන්ම ඒ වගේ සුලි කුණාටු තත්ත්වයන් ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක වෙනින් පවතින කාල සීමාවක් තමයි තියෙන. ලංකාවටත් මෙන්න වගේ ටිකක් තද බල විදිහට වැස්ස ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ කෝට්ටේ කියන හරිය එහෙම නැත්නම් කොළඹ පැත්තට වෙන්න මේ වගේ තමයි හලාවත පැත්තට වෙන්න පුත්තලම අලව්ව රත්නපුර කෝට්ටේ කියන කොළඹ ප්‍රදේශයේ සහ ඒ යවට විශේෂයෙන්ම මෙතෙන්දී අපි බැලුවොත් මේ ගාල්ල පැත්තේ ඉඳලා හලාවත පුත්තලම කියන පැත්තට වෙනකම් බත්තලන් ගුණ්ඩුව සාලී වැව ඉතින් ඔය හරිය හිරිපිටියේ කුරුණෑගල කොබේගනේ ආනමඬුව කුලියාපිටිය වරකාපොළ ඉතින් ඔන්න ඔය පැත්තවල ඉන්න අයට ටිකක් කරදරකාරී වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අනිත් අයට වඩා මේ කාලගුණික ස්වභාවය. ඉතින් ඒ හින්දා මේ කාල සීමාව තුළදී ටිකක් අපි දැන් නිවුස් වලට පෙන්වන්නේ මේ කාලේ යන විදිහනේ දැන් මේ වෙච්ච දේවල් තමයි නිවුස් වලට පෙන්වන්නේ. වැස්සා ගම් වතුර ගැලුවා. හැබැයි ඉදිරියට තියෙන දේවල් සම්බන්ධව ටිකක් අවබෝධයක් යොමු කරොත් එහෙම මේ කාලගුණ විශේෂයෙන්ම දින කීපේ ඉස්සරහට ඔයාලට ලොකු දෙයක් තේරුම් ගන්න පුළුවන් සහ ඔයාලගේ ජීවිත බොහෝ විට වටිනා කියන දේවල් ගොඩක් ඔයාලගේ පරිස්සම් කරගන්න පුළුවන්. වටිනා කියන ජීවිත ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මේක කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන නිවේදනයක් නෙවෙයි. ඔයාලගේ පරිස්සමට සහ ඉදිරිය සම්බන්ධයෙන් දැන ගැනීමට තමයි දැම්මේ. ඉතින් ඔයාලට පේන ඇති කියන්නේ 27 28 29 කියන දවස් කිහිපය ටිකක් භයානක වෙනවා. ඒ කියන්නේ මේ මාසේ අන්තිම වගේනකොට තමයි වැස්ස ටිකක් පහව යන්නේ. ඉතින් ඒ වුණාට මේ තියෙන තත්ත්වයත් එක්ක එක ලොකු ගම් වතුරක් එහෙම නැත්නම් ඒ වැස්සෙන් ඔයාලගේ දේපල හානි වෙන්න තියෙන ජීවිත හානි වෙන්න තියෙන අවස්ථාව සහ වටිනා කියන දේවල් පරිස්සම් කරගන්න පුළුවන් නම් ඒක මම හිතනවා වඩාත්ම හොඳයි. වාහන එහෙම තැන් වල ඒ වගේ ගහගෙන යන තැන් වල වැස්සට කරදර වෙන තැන් වල වතුරෙන් ප්‍රශ්න වෙන තැන් වල තියෙනවා නම් ඒවා ඔයාලට අයින් කරගෙන පරිස්සම් කරගෙන ඔයාලගේ වටිනා දේපල පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ඔයාලට ලොකු වැදගත්කමක් වුණා නම් සපෝට් එකක් වුණා නම් මේ channel එකට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් like එකක් දාන්න, subscribe කරන්න channel එක හැමෝටම ස්තුතියි.